channel. ඉතින් මේක තමා මගේ පළවෙනි වීඩියෝ එක YouTube එකට දාන. අද මම මේකෙන් කතා කරන්න හිතුවේ යුනිවර්සිටි යන ඒ වගේම A levels ඉවර වෙලා වගේ කැම්පස් යන අපි වගේ ළමයිට ලංකාවේ කරන්න පුළුවන් part time job ටිකක් ගැන. ඇත්තටම හුඟක් අය හිතන්නේ part time job එකක් කරන එක හරිම ලේසියි කියලා. ඉතින් මම මීට කලින් කරපු events හා කාගේල්ස් ස්කිල්ස් වගේ සුපර් මාකට් වල ප්‍රොමෝෂන් වලට මගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක සිම්පල් කියන්න මම ආවේ. ඇත්තටම කිව්වොත් මේ වැඩවල පිටතින් දකින ලස්සන වගේම ඇතුලෙන් ලොකු කට්ටක් තියෙනවා. සමහර දවස්වලට පැය ගණන් ලන්ච් එක එනකන් එක දිගට හිටගෙන ඉන්නවා. ඒ වුණාම කකුල් රිදෙනවා, කකුල් තෝරලා මාරම මහන්සි. හැබැයි ඒ හැම දෙයකටම වඩා මට මේ වැඩවලින් ලැබුණු දේවල් ගොඩක් වටිනවා. විවිධ එක්ස්පීරියන්ස් හම්බුණා. කමියුනිකේෂන් එක ස්කිල් එක දියුණු වුණා. හොඳම යාළුවා හම්බුණා. ඒ වගේම මෙතන තියෙන ස්පෙෂල් පොයින්ට් එක තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයලා ඒ ලැබෙන නිදහස හා එක්ස්පීරියන්ස් එක ඇත්තටම මට නම් කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක පටන් අරගෙන මගේ part time ස්ටෝරි එක එපිසෝඩ් 5කින් වගේ කියන හිතන් ඉන්නේ. මම කොහොමද part time පටන් ගත්තේ? කොහොමද මේ ප්‍රොමෝෂන් සෙට් කරගත්තේ? ඒකෙන් පස්සේ ඉවෙන්ට් වලට යන්නේ කොහොමද? ඒකට යන්න chance හදාගත්තේ? ඒ වගේම මම කොච්චර earn කරනවද? ඒ වගේ කියලා step by step මගේ ස්ටෝරි එක ඔයාලට කියලා දෙන්නම හිතාගෙන ඉන්නවා. මගේ ස්ටෝරි එකේ ඉන්ට්‍රෝ එක විදිහට මම ඕනම් පොඩි කැලක් කියන්නම්. ලිවිං එලොන් ජීවිතයක් ගත කරද්දී ඕනම ගර්ල් කෙනෙක් ඕනම බොයි කෙනෙක්ට අනිවාර්යෙන් ඕන කරන දේ තමයි පොකට් මනි කියන්නේ. ඊට පස්සේ අර ඔක්කොම යන්නේ මම part time හොයන්න යනවා කියලා. අන්න ඒ වගේ තමයි මම මගේ යාළුවත් අපි ඉන්න ඒරියා එකේ ෆ්‍රී දවසක් දාගෙන මුළු දවස පුරාම ඉතින් ඕන part time එකක් හොයන්න ගත්තා. ඉතින් ඕන දවසම එක ෂොප් වලට ගිහිල්ලා අපි කවුද මොකද කරන්න කියලා එයාට විස්තර කියලා අපිට නම් හොඳට මහන්සි. ඇති මේ ටික තමයි මගේ ඉන්ට්‍රෝ එක විදිහට ඔයාලට කියන්න හිතාගෙන ඉන්නේ. තව එපිසෝඩ් 5ක් තියෙනවනේ. ඉතින් ඔයාලත් දැන් මේ වගේ part time වැඩක් කරන්න හිතන් ඉන්නවා නම් මගේ උපදෙස් තමයි බය නැතුව හදන් පටන් ගන්න. ඒකේ ලැබෙන අත්දැකීම්, නිදහස, යාළුවෝ, ස්කිල් ඔයාගේ මුළු ජීවිතේට වටිනවා. මගේ මේ පොඩි කතාව ඔයාලට කොහොමද? ඔයාටත් part time experience තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ part time මේ කොහොමද කරන්නේ? ඒක කොහොමද හොයාගත්තේ? මගේ ස්ටෝරි එක මම ටිකෙන් ටික ඔයාලට අරන් ඉන්නවා. මගේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා කැමති නම් බලලා ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බයි.